සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අප්‍රේල් 14 වෙනිදා, ඒ කියන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු දවස. දැන් වෙලාව 6:50යි. ඔන්න ඉතින් දැන් කිරි උතුරන්න ඕන කරන ඒවා ලෑස්ති කරලා, තාත්තා දර පොඩි පොඩියට කපලා, අම්මත් ඉතින් කිරි පොල් කිරි වලින් මේ අපේ මුට්ටිය හදලා ඒවා ඔක්කොම ලෑස්ති කරනකොට මෙන්න මේ අපේ මිෂූ බලන්න කරන දේවල්. මේ වැඩ කරන අතර යාළුවෙක් සෙල්ලම් බලන්නත් ඉතින් වෙලාවක් තියෙන්න එපයි. බලන්නකෝ ඉතින්. ලිප නම් ඔන්න හදලා ඉවරයි. මං ඉතින් පහන තියන්න ඕන කරන විදිහට එතනත් අස් කරලා ඒවට ලෑස්ති වුණා. ඔන්න දැන් වෙලාව හරි. අපි ඉතින් කිරි මුට්ටියක් ගෙනල්ලා තිබ්බා. දැන් ඉතින් ඔන්න නැකතට අපි පත්තු කරන්න යන්නේ. තාත්තා කිරි මුට්ටිය ඒ පැත්තේ වැඩේ බලන අතරතුර අම්මා ඉතින් කිරි බත් එක හදන්න පටන් ගත්තා. තාත්තා ඉතින් ගිහිල්ලා රතිඤ්ඤක් දැම්මා. දැන් නම් ඉතින් කිරි ඉතිරි වෙන්නත් ලං වෙලා වගේ. අම්මයි තාත්තයි කිරි ඉතිරි වෙනකම් බලාගෙන ඉද්දි තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඒ නිසා ඉතින් මම නැහැ. ඒ දෙන්නා ඉතින් කිරි ටික උතුරනකම් දර ඇතුල් කර කර ඉන්නවා. මේ බලන්නකො අපේ කුෂී මිෂුයි මේ දෙන්න නම් ඒගොල්ලන්ගේ සෙල්ලනුත් ඉතින් බලන්න එපයි. මෙයා මිෂු, මෙයා කුෂී. මෙයාලගේ ලොකු වීඩියෝ එකක් තියෙනවා අපේ channel එකේ. ඔයාලට ඕන ඒක බලන්න පුළුවන්. අම්මා ඔන්න ඉතින් කිරි ටිකක් ගත්තා. මේ අපේ කිරිබත හදන්න ඕනේනේ. කිරිබතත් ගාන්ට එනවා. ඔන්න දැන් කිරි උතුරනවා. තුන් පැත්තකින්ම ඉතුරුවා. මේ තියෙන ඉතින් කිරිබත් එක. අම්මා කිරිබත් හදලා ඒකට කිරිත් දැම්මා. අම්මා කිරිබත් එක හදනකන් තාත්තා ලුණු මිරිස් එක හැදුවා. අපි බලමු ලුණු මිරිස් කොහොමද හදාගන්නේ රසට කියලා. මුලින් වං ගෙඩියට කෑලි මිරිස් ටිකකුයි, ලුණු ටිකකුයි, රතු ලුණු ගෙඩි කිහිපයකුයි එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කොටා ගන්න ඕනේ. දැන් අපි තක්කාලි ටිකකුත් මේ විදිහට කපලා එකතු කරගෙන හොඳට කොටා ගන්න ඕනේ. අවශ්‍ය නම් විතරක් උම්බල කඩත් එකතු කරගන්න පුළුවන්. ඒ ටිකක් දාලා හොඳට කොටා ගත්තට පස්සේ මෙන්න මේ තියෙන අපේ ලුණු මිරිස මේකට දෙහි ටිකක් මිරික ගන්න ඕනේ. දැන් අපි ලුණු මිරිසත් හදලා ඉවරයි. කිරිබත් එකත් ලෑස්ති. මම මේ අතරේ අවුරුදු කෑම මේස ලෑස්ති කරනවා. මුලින්ම ආස්මි ටික තියාගත්තා. මේ අපේ ගමේ කෙනෙක්ට කියලා තමයි අපි ආස්මි හදාගත්තේ. මේ තියෙන්නේ අලුවා. මේකත් අපේ ගමේ කෙනෙක්ට කියලා තමයි හදාගත්තේ. හරිම රසට තිබුණා ඒ ටිකත්.
අම්මත් ඇවිල්ලා මට උදව් කරා. කීරිබත් එකත් පිඟානකට දාලා අම්මා කෑලි කෑලි වලට කපලා තිබුණා. තාත්තත් ඇවිල්ලා ඉතින් උදව් කරනවා. මේ තියෙන්නේ පැණි වලලු. අපි මේ පැණි වලලු ටික ගෙනාවේ වාසනා බේකර්ස් එකෙන්. හරිම රසට තිබුණා. මේ තියෙන කොකිස් අපි මේවා කලින් දවසේ රෑ හැදුවේ. ඒ ටිකත් හොඳට තිබුණා. මේ තියෙන අපි හදාගත්තේ කොකිස් ටික. ඊට පස්සේ බටර් කේක් ටික තියාගත්තා. මේව ගෙනාවෙත් වාසනා බේකර්ස් එකෙන්. දැන් කෑම මේසේ හදලා ඉවරයි. කිරිබත්, කේක්, පැණි වලලු, කෙසෙල්, අලුවා, ආස්මී, කොකිස්, ලුණු මිරිස්. මේ තියෙන්නේ ඉතින් අපි හදාගත්ත කෑම මේසේ. දැන් වෙලාව 12:05යි. ඊට පස්සේ අපි නැග්ගොතට කිරිබත් කෑවා. දැන් කෑම මේස ලෑස්ති කරලා ඉවරයි. අපේ කිරිබත්, කේක්, පැණි වලලු, කෙසෙල්, අලුවා, ආස්මී, කොකිස්. ඔන්න ඔය ටික තමයි අපේ මේසේ තියෙන්නේ. ඊට පස්සේ අම්මා අපිට කිරිබත් බෙදුවා. මේ දැන් ගෙවල් වලට ගෙනියන කෑම පිඟන් ලෑස්ති කරනවා. මේගොල්ලෝ කිරිබත් කාලා නිදි. එදා දවසේ රෑ අපි කැරම් ගැහුවා. අද අප්‍රේල් 15 වෙනිදා. අද තමයි හිස තෙල් ගෑමේ චාරිත්‍රය තියෙන්නේ. අපි ඉතින් තෙල් ගාන්නේ සීයලා ගෙදර. අපි දැන් සීයලා ගෙදරට යන ගමන් තමයි ඉන්නේ. තාත්තා පත් වෙච්ච නැති රතිඤ්ඤා කෑලි හොයනවා. 6 ගානට තමයි හිස තෙල් ගෑමේ චාරිත්‍රයේ නැකත් වෙලාව තියෙන්නේ. ඒ වුණාට අපි නම් පරක්කුයි.